ආයුබෝවන් ඔබට සුබ දවසක්. 2026 වර්ෂයේ මාර්තු 26 වෙනිදා සිට අප්‍රේල් 1 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල විස්තරය ගැන තමයි මේ සතියේත් මම මේ ඔබට කියන්න සූදානම් වන්නේ. ඉතින් මෙතෙන් සිට ලග්නෙන් ලග්නෙට ඔබට කොහොමද කියලා විමසා බලමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති කුජ ගුරු හිමි පුවපුටක නැකතේ ගමන් කරන අතර ගුරුද නිවෘත්තව තමාගේම නැකතක ගමන් කිරීම මූල්‍ය වශයෙන් මිශ්‍ර ස්වභාවයක් ගෙන දෙනවා. කෙටි කාලීන වැඩවලින් ප්‍රයෝජනවත් වෙනවා. ධනය පවුලේ පත්කම් සම්බන්ධව ඉක්මන් බවක් ඇති කරනවා. එහෙත් වගකීම් මදව ගනුදෙනු කිරීම ගැන සැලකිලිමත් වන්න. රැකියාවේ කටයුතු වල වියදම් ස්වභාවයන් ඇතත් වැඩිහිටි උදවිය ගැනීම තරමක් උගහටනවා. වෛද්‍ය කේස්ත්‍රයේ කාර්මික උපකරණ කටයුතු වල යෙදෙන අයට විශේෂව ශුභවාදී බලපෑම් ඇති කරන්න පුළුවන්. අධ්‍යාපනය නිදහස් වටපිටාව ඔබට වඩාත් පහසු වෙන්න පුළුවන්. වෛද්‍ය තාක්ෂණ කේන්ද්‍රය හා සම්බන්ධ විශේෂ වෙනවා. වෘත්තීය පාඨමාලා හැදෑරීමට විශේෂ අවස්ථා යෙදෙනවා. ගෘහසපත විවාහ යෝජනා සම්බන්ධව ඉතාමත් හැඟීම් හෝ අදහස් පළ කිරීම සඳහා ඉක්මන් නොවන්න. ගෙදර කටයුතු ගැන ඉක්මන් වීමකටද ඉඩ තිබෙනවා. තරගකාරී හැඟීම් ඇතත් පොදු හැඟීම් තත්වයන්ගෙන් ඈත් වන්නේ නැහැ. දරුවන්ගේ කටයුතු වලට ඉක්මන් ප්‍රතිචාර දක්වනවා. සෞඛ්‍ය ඇස්වලට සුළු උෂ්ණාධික බවක් මතු කරන්න පුළුවන්. ආමාශගත උෂ්ණාධික බවකටද ඉඩ තිබෙනවා. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති සිකුරු වැයවස්ථානව ගමන් ආරම්භයක් ගෙන දෙන මෙම සතිය ඔබට එතරම් යහපත් නොවන බව දැන ස්වයං පාලනයක් ඇති කරගත යුතුයි. විනෝද කටයුතු කලාව හා ගමන් බිමන් සම්බන්ධව ධනය පෙර දිනවලට වඩා සාමාන්‍ය යහපත් බවක් පෙන්නුම් කරනවා. පවුලේ අය වෙනුවෙන් ගනුදෙනු වලට මැලිකමක් නොදක්වනවා. රැකියාවේ කටයුතු වලට විශේෂ බාධා නොපෙන්වන අතර වෛද්‍ය කේන්ද්‍රයේ කාර්මික උපකරණ හා සම්බන්ධව කටයුතු කරන අයට වඩාත් යහපත් බවක් ගෙන දෙනවා. සේවා කාර්යක්ෂමතාවය වඩාත් විශේෂයි. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිදහස් වටපිටාවක් ගෙන දීමේ හැකියාව පවතිනවා. දැනුම වෘත්තීන්ට යොදවා ගැනීමට ඉඩ sannivedana කටයුතු ගැන විශේෂ අවස්ථා මතු කර ගන්න පුළුවන්. ගෘහසපත රැකියාවන්හි නියතු අය ගැන විවාහ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ගෙන දෙනවා. නිදහස්ව සැහැල්ලුවෙන් යුතුව සුහද කතාබහකට ඉඩ යොදා ගන්නවා. ගෙදර කටයුතු වලදී අන්‍යයන්ගෙන් පහසුව ගැන උනන්දු වෙනවා. දරුවන්ගේ කටයුතු වලටද සාමාන්‍ය යහපත් බවක් ගෙන දෙනවා. සෞඛ්‍ය ඇස්වල සාමාන්‍ය උෂ්ණ ගතිය ඇති වෙනවා. ආමාශගත අපහසුතා ගැනතු උනන්දු වන්න. ජය අංකය 6 වර්ණය 23 රෝස දිනය සිකුරාදා. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී බුධ නිවෘත්තව භාග්‍යස්ථානගත වූ මෙතෙක් ගමන් කරමින් සිටි රාහු හිමි සියාවස නැකතීන් මාරුවීමක් සති අගදී සිදු වෙනවා. මෙතෙක් පැවති චංචල ස්වභාවයන් මත වෙනසක් ගෙන දෙනවා. ගමන් බිමන් පාලනයක් වෙනවා. ධනය මුදල් ගනුදෙනු ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ජලය හා සම්බන්ධ ගනුදෙනු වඩාත් විශේෂයි. රැකියාව වැඩිහිටි සම්බන්ධතාවයන් සමග කටයුතු කරන අයට වඩාත් යහපත් බවක් පෙනෙනවා. පොදු සමාජ සේවාවන්හි නියතු අයට කාර්ය බහුල බවක් ඇති කරනවා. අධ්‍යාපන කටයුතු කෙරෙහි වඩා පහසු බවක් ඇති කරනවා. මතක ශක්තියින් වඩාත් තහවුරු බවක් පෙනෙනවා. වෘත්තීය කලා පුහුණු කටයුතු වලටද ප්‍රයෝජනවත් බවක් ඇති වෙනවා. ගෘහසපත විවාහ කටයුතු සම්බන්ධව වැඩි ප්‍රමුඛතාවයක් ඇති නොකරන තරම් මුල් දින වඩාත් විශේෂයි. 27 29 දිනවල ගෙදර කටයුතු කෙරෙහි වැඩි ආදරණීය උනන්දුවක් ගෙන දෙනවා. ජලය හා සම්බන්ධ ගනුදෙනු වලට වඩාත් හිතකර බවක් පෙනෙනවා. කලා කේන්ද්‍රයේ කටයුතු වලින් මූල්‍ය වාසි ඇති කරනවා. හැකිනම් ඊට සහායක් ලැබෙනවා. සෞඛ්‍ය දැඩි පීඩාකාරී ගති ඇති නොවන හිසේ වියලි ස්වභාවයන් පාලනය කරගන්න. රුධිර පීඩන සුළු වෙනසකට වුවත් ඉඩ කඩ පෙනෙනවා. ජය අංකය 5 වර්ණය ලාකොළ දිනය බදාදා. කටක ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති සඳ ව්‍යවස්ථානගතව ගමන් කරන මුල් දිනය එතරම් යහපත් වන්නේ නැහැ. මුදල් කරදර සම්බන්ධව මනසට පීඩාකාරී තත්වයක් ඇති කරනවා. 27 29 වල දිනවලම තත්වය මගහැරවා ගැනීමට හැකි වෙනවා. ධනය දුර බැහැර සම්බන්ධතාවයන්ගෙන් සුළු වාසි තත්වයක් ඇති කරනවා. නමුත් එතරම් ප්‍රයෝජනවත් ලෙස ගනුදෙනු ඇතිවන්නේ නැහැ. රැකියාවේ කටයුතු වල බාධක තත්වයන් වලට ඉඩ කඩ පෙනෙනවා. කලා කේන්ද්‍රීය කටයුතු වල යෙදෙන අය වැඩි ඉක්මන්කාරී තීරණ පිළිබඳව සැලකිලිමත් වන්න. හදිසි කරදර තත්වයන් ගැන විශේෂයි.
අධ්‍යාපන කටයුතුවල හදිසි වෙනස්කම් ඇති වෙනවා. සුළු සහන තත්ත්වයන් වලට අහඹු ඉඩකඩක් ඇති වෙනවා. වෛද්‍ය කේස්ත්‍රයේ උපකරණ කටයුතු සම්බන්ධව විශේෂයි. ගෘහසැපත විවාහ කටයුතුවලදී මතුපිටින් දැනෙන පහසු හෝ නිර්වුල් තත්ත්වයන්ට වඩා ගැඹුරින් කල්පනාකාරී විය යුතු වෙනවා. රැකියා කරන අය හා සම්බන්ධතා හිතකර බවෙන් තරමක් දුරස් වෙන්න පුළුවන්. ගෙදර කටයුතුවල සුළු නිහඬතාවයන් නැතත් රහසේ හෝ අප්‍රසිද්ධ ගනුදෙනු පාලනය කරගන්න. දරුවන්ගේ කටයුතු සාමාන්‍යයෙන් කරදරයි. සෞඛ්‍ය ඇස්වල වියලි ගති ගැන මෙන්ම මලබද්ධය වැනි අවස්ථා ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 2 වර්ණය සුදු දිනය සඳුදා. සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති රවි අටවැන්නේ ගමන් කරන කාලය අවහිරතාවයන්ට බලපෑම් කරනු ලැබෙනවා. සතියක කාලය අනවශ්‍ය ලෙස මහන්සි වී බොහෝ දුරට අඩු වෙන්න පුළුවන්. වෘත්තීය කුසලතාවලට අගයක් ලැබෙනවා. ධනය පාර්ශ්වීය සම්බන්ධතා ගනුදෙනු සෘජ මූල්‍ය වාසි කෙසේ වෙතත් ඒ හා සමාන අවස්ථා මතු කරනවා. රැකියාවේ කටයුතු වල අමාරුකම් බොහෝ දුරට අඩු කරනවා. නැතිනම් වාසි තත්වයන් ඇති කරනවා. කලා කේස්ත්‍ර කටයුතු සම්බන්ධව වඩාත් විශේෂයි. ලස්සන පිළිබඳව උනන්දුවක් ඇති වෙනවා. අධ්‍යාපනය වාණිජ්‍ය වෙළඳාම් බැංකුකරණය මෙන්ම මහජන සම්බන්ධතා කේස්ත්‍රයේ සම්බන්ධ හැදෑරීම් වලට වඩාත් සුදුසු වෙනවා. මුල් දින වඩාත් විශේෂයි. 27 29 දිනයන් ගැටලු ඇතත් අභියෝගයන් වලට මුහුණ දෙනවා. ගෘහසැපත තරමක සංකීර්ණතාවයන් වලට ඉඩ ඇති කරනවා. පහසු විවාහ යෝජනාවන් වලට උවත් ඉඩ ඇති වෙනවා. ගෙදර කටයුතු ගැන තරමක සංකීර්ණ ස්වභාවයක් මතුවීමට ඉඩ තිබෙනවා. දරුවන්ගේ කටයුතු වලට විශේෂ බාධක නොපෙනෙනවා. මුල් දින වඩාත් ශුභවාදී වෙනවා. සෞඛ්‍ය බරපතල අමාරුකම් නොපෙන්වන අතර ගැටලුවලදී අනපේක්ෂිත ලෙස අහඹු සහනද පෙන්නුම් කෙරෙනවා. අමාශකත වියලි ස්වභාවයන් ගැන තවදුරටත් අවධානය අවශ්‍යයි. ජය අංකය 9 වර්ණය රතු දිනය අඟහරුවාදා. කන්නේ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති බුධ මේ වන විට විවෘතව තවදුරටත් 6 වැන්නේ එම නවාශාංකයේම ගමන් කරනවා. මිත්‍ර රාහුටම අයත් නැකතකට සම්බන්ධ වෙනවා. බාධක තත්වයන් තුළ වත් මහන්සිව විවිධාකාරී වූ කටයුතු වල යෙදෙන අතර ගමන් බිමන්ද වැඩි කරනවා. දැඩි කැපවීමෙන් යුතු වෙනවා. ධනය විනෝදකාමී හෝ විනෝද ගමන් බිමන් සම්බන්ධයෙන් පාලනයක් ඇති කර ගැනීම බුද්ධිමත් වෙනවා. අනවශ්‍ය කරදර පාලනයට ඉඩ ඇති වෙනවා. රැකියාව මහජන සම්බන්ධතා විෂය කේස්ත්‍රයෙහි කටයුතු කරනද මහකු අවස්ථා උදා කරනවා. සමාජ මෙහෙවර හා ඍජු සම්බන්ධතා ඇති අයටද යහපත් වෙනවා. අධ්‍යාපන කටයුතු වලට වැඩිහිටි අයගේ උදව් උපකාර මඟ පෙන්වීම වලට ඉඩ ඇති කරනවා. එසේම සාමූහික ක්‍රියාකාරකම් වලට පදනම සකස් වෙනවා. ගෘහසපත වැඩිහිටි සම්බන්ධතාය තත් විවාහ කටයුතු වලට ශුභවාදී තත්වයන් ඍජුවම බලපාන්නේ නැහැ. ගෙදර කටයුතු වලදී විනෝදකාමී හැසිරීම් තත්වයන් පාලනය කර ගැනීම වඩාත් වාසිදායකයි. වඩා අවාසිදායක අවම කිරීමට ඉවහල් වෙනවා. දරුවන්ගේ කටයුතු වල දුර්වලතා සම්බන්ධයෙන්ද විශේෂයි. සෞඛ්‍ය හදිසි තුවාල ස්නායු දුර්වලතා සම්බන්ධයෙන් තවදුරටත් අවධානය අවශ්‍ය වෙනවා. ජය අංකය 8 වර්ණය නිල් දිනය සෙනසුරාදා. තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති සිකුරු 7 වැන්නේදී තනිවම කුජහිමි මේෂ රාශිගතව ගමන් කරන මේ සතියේ මුල් කාලයේ වැඩි ප්‍රසිද්ධ නැති සම්බන්ධතාවයන් ගැන සලකුණු මතු කරන්න පුළුවන්. 27 29 දිනවලදී හැඟීම් පාලනය කරනවා. විශේෂයෙන් යොමු වීම වැදගත්. ධනය කුමන කණුදෙනුවක යෙදුනද එහි ඉක්මන් බව ගැන සැලකිලිමත් වන්න. කෘෂි කාර්මික කේස්ත්‍ර සම්බන්ධව විශේෂයි. රැකියාව සමාජයේ කැපී පෙනෙන අවස්ථාවන් උදා කරනවා. අන්‍යෝන්‍ය වශයෙන් සුහදතා ඇති කරන කාන්තා කේස්ත්‍ර වෙනුවෙන් යොමු වන කටයුතු සම්බන්ධ විශේෂයි. 29 වන දින දක්වා කාලය වඩා තෘප්තිමත්ව දැනෙනවා. ජලය මනස සම්බන්ධ කේස්ත්‍රද විශේෂ වෙනවා. අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාව කාර්මික විද්‍යාව හා අන්‍යෝන්‍ය වශයෙන් බැඳුණු විෂය කේස්ත්‍රයන් හා සම්බන්ධතාවයන් වඩා ප්‍රයෝජනවත් වෙනවා. වෛද්‍ය උපකරණ හා බැඳී කටයුතු සම්බන්ධ වැඩි අවස්ථා උදා වෙනවා. ගෘහසැපත විවාහ කටයුතු කෙරේ තරමක් ඉක්මන්කාරී බවක් පෙනෙනවා. ගෙදර කටයුතු කෙරෙහි දක්වන විශේෂ උනන්දුවක් දරුවන් කරා වැඩි යොමුවීමකටද ඉඩ ඇති කරනවා. ප්‍රමාදකාරී තත්වයන් ගැනද කල්පනාකාරී වන්න. සෞඛ්‍ය බරපතල පීඩාකාරී තත්වයන් ඇති නොවනද ශරීර උෂ්ණාධික බව ගැන අවධානය අවශ්‍ය වෙනවා. උෂ්ණාධික ආහාර පාන පාලනය විශේෂයි. ජය අංකය 5 වර්ණය ලාකොළ දිනය බදාදා.
වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති කුජ ශනි හිමි කුම්භ රාශිගතව 4 වැන්නේදී රාහු හා විවෘතව බුධ සමග හැසිරෙන මෙම සතිය ඔබගේ සෞඛ්‍ය පිළිබඳව අවධානය තවදුරටත් අපේක්ෂා කෙරෙනවා. ඉක්මන් සිතුවිලි ස්වභාවයන්ද තවදුරටත් බොහෝ පාලනයද අවශ්‍ය වෙනවා. ධනය අතමිට මිල මුදල් ගැවසීම තරම් යහපත් වන්නේ නැහැ. යම් යම් කරුණු සම්බන්ධවද කරදර තත්ත්වයන් ඇති කරනවා. රැකියාව සාමාන්‍යයෙන් රැකියා කටයුතු වල නිහඬතාවයන් ගෙන දීම රැකියාවේ සූක්ෂම දේවල් ගැන කුතුහලය ඇවිස්සෙන සුළු වෙනවා. වෛද්‍ය කේස්ත්‍රීය උපකරණ හා සම්බන්ධ වඩාත් විශේෂයි. වරින් වර වෙනස් වීම් පාලනය කර ගැනීම වඩාත් වාසිදායක වෙනවා. අධ්‍යාපනය අධ්‍යාපන කටයුතු පිළිබඳව පෙර සූදානම් තත්ත්වයන් ඇති කරනවා. වැඩිහිටියන්ගේ සහාය ලැබීමටද ඉඩකඩ පවතිනවා. ගෘහසපත විවාහ කටයුතු වල බාධක ගැටලු තත්ත්වයන් ඇති වෙනවා. ඉක්මන් වීම් පාලනය කරගන්න බාධක කටයුතු වලට ප්‍රමුඛතාවයන් ගෙන දෙනවා. ගෙදර කටයුතු වල වියදම් තත්ත්වයන් ගැනද සැලකිලිමත් වන්න. දරුවන්ගේ කටයුතුද එවැනි දේ බාධාකාරී වෙන්න පුළුවන්. සෞඛ්‍ය රුධිර පීඩන ගැටලු රුධිර සීනි මට්ටම් වල අසාමාන්‍යතාවයන් මත ඉඩකඩක් පෙනෙනවා. ජය අංකය 1 වර්ණය තඹ දිනය ඉරිදා. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති කුරු සෙමෙන් මෝරණ සඳු සමග හත්වැන්නේ මිථුන රාශිගතව ගමනක යෙදෙන සතියේ මුල් දිනය වඩා ශුභදායක බවක් පෙනෙනවා. මහජන සම්බන්ධතා පිළිබඳව උදාර අදහස් ඇති වෙනවා. යහපත් මිතුරන් ඇසුරටද ඉඩ ලැබෙනවා. ධනය මිල මුදල් ගනුදෙනු පිළිබඳවද අදහසටත් බොහෝ විට ක්‍රියාකාරී ගුණයෙන් අඩු වෙනවා. එහෙත් නිකරුණේ වියදම් ඇතිවන්නේ නැහැ. රැකියාවේ කටයුතුවලදී උත්සාහයෙන් යුතු තරඟකාරී පෙළඹවීම් ඇති කරනවා. විද්‍යුත් සංනිවේදන ආරක්ෂක ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් විශේෂවත් විධිමත් පාලනයකින් යුතුව කටයුතු මෙහෙවන්න. අධ්‍යාපනය ඉගෙනුම් කටයුතුවලදී ඉක්මන් ස්වභාවයන් පාලනය කරගන්න. තරඟකාරී ස්වභාවයන් වලට යොමු වීමට හැඟීම් ඇති වෙනවා. කලාව ආරක්ෂක කටයුතුවලදී විශේෂ වෙනවා. ගෘහසපත විවාහ කටයුතුවලදී මානසික උනන්දුව කෙරෙහි යම් යම් බලපෑම් වලට ඉඩ ඇති වෙනවා. ගෙදර කටයුතු කෙරෙහි ස්ථාවර උනන්දුව සමග ක්‍රමික කැපවීම් වලට ඉඩ ඇති වෙනවා. දරුවන්ගේ කලා හැකියාවන් වලට ඉඩ ඇතත් නිසි පාලකයන් කටයුතු කරන්න. සෞඛ්‍ය 27 29 වන දිනවල ස්වශක්තිය සහ අගයන්ගේ සහාය ලැබීම වුවත් විවෘත ජලාශ සම්බන්ධ පාලන කර ගැනීම අවශ්‍ය වෙනවා. ජය අංකය 5 වර්ණය ලාකොළ දිනය බතාතා. මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති ශනි තුන්වැන්නේදී තමාගේම නැකතක තවදුරටත් ගමන් කරන අතර අට පැන්නාධිපති රවි සමග ඉතාම සමීපව ගමන් කරන මේ සතියේදී ඔබට තරඟකාරී තත්ත්වයන් වෙනස්කම් ගෙන දෙනවා. ධනය කේතුරු සාමාන්‍ය මූල්‍ය තත්ත්වයන්හි සැලකිය යුතු තරම් වෙනසක් ඇතිවන්නේ නැහැ. එහෙත් හදිසි එකඟතාවයන් ගැන යලිත් කල්පනාකාරී වන්න. රැකියාවේ කටයුතු ගැන හැඟීමකින් යුතුමුත් හදිසි ඉක්මන් වීම පාලනය කරගන්න. ගෙදර අලංකරණය මෙන්ම රූපලංකරණය ආහාර පාන රෙදි පිළි සම්බන්ධ කේස්ත්‍රවලට වඩාත් විශේෂයි. අධ්‍යාපනය කලා කේස්ත්‍ර අධ්‍යයන කටයුතුවලදී මානසික සංසුන් බව මුල් දිනයේ වෙනසක් ඇති කරනවා. අන්‍යෝන්‍ය සුහදතාවයන් වලට වැඩි ඉඩකඩක් ලැබෙනවා. ගෘහසපත 27 29 වන දිනවල නිදහස් මතධාරී හැඟුම් ඇති කරනවා. ස්වයං තීරණ කෙරෙහි අන්‍යයන්ගේ අවධානය හෝ එකඟතාවයන් ඇති කර ගැනීමට හැකියාවක්ද පවතිනවා. ගෙදර කටයුතු කෙරෙහි කතාබහ පාලනය කරගන්න. දරුවන්ගේ කටයුතු කෙරෙහි ඉක්මන් අවධානයද යොමු කරනවා. සෞඛ්‍ය වියලි සෙන් ස්වභාවයේ මුල් දින විශේෂ වන අතර මුත්‍රා පද්ධතියේ ගැටලු මලබද්ධය ආම්ල පිත්තය සම්බන්ධව සෝ අපහසුතාවයන් වලට ඉඩ තිබෙනවා. ජය අංකය 8 වර්ණය නිල් දිනය සෙනසුරාදා. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති ශනි දෙවැන්නේ ජලරාශිගතව තමන්ගේම නැකතක ගමන් ගන්නා මේ සතිය බොහෝ දුරට වැඩිහිටි සම්බන්ධතා ඇති වෙනවා. එහෙත් පසුගිය සතිය තුල මෙන්ම සංකීර්ණතා ඇතිවන්නේ නැහැ. ධනය මිල මුදල් ගනුදෙනු තත්ත්වයන් සාමාන්‍ය වෙනවා. පොදු හෝ සම්බන්ධ ගනුදෙනු සම්බන්ධතා ඇති කරන්න පුළුවන්. රැකියාවේ කටයුතුවලදී ඉවසීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. වෛද්‍ය කේස්ත්‍රයේ කාර්මික උපකරණ හා සම්බන්ධව කටයුතු කරන අය සම්බන්ධයෙන් වඩාත් විශේෂ වෙනවා. කඩිසරකම අපේක්ෂා වෙනුවෙන් යොදා ගැනීමට හැකිවත් අන්‍යයන්ගේ ප්‍රතිචාරයන්හි වෙනස් වීම ඇති වෙනවා. අධ්‍යාපන මහජන සම්බන්ධතා විෂය කේස්ත්‍රයන්හි හැදෑරීම් පුහුණුවීම ඉතාමත් ගැලපෙනවා. නව පාඨමාලා ආරම්භයෙන් වුවත් හිතකර බවක් පෙන්නුම් කරනවා. ගෘහසැපත විවාහ කටයුතු කෙරෙහි සාමාන්‍ය අවහිරතා පෙන්නුම් කරන අතර ශ්‍රීජ මැදිහත් වීම එතරම් කැපී පෙනෙන්නේ නැහැ. ගෙදර කටයුතු ක්‍රියාකාරී බව සාමාන්‍ය වශයෙන් දරුවන් අන්‍යයන්ට යමක් කර දීම උනන්දුව විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. සෞඛ්‍ය
මශකත වේරි ස්වභාවයන් සාමාන්‍ය වශයෙන් 27 29 වන දිනවල සම්ප්‍රතිශ්‍රා තත්ත්වයන් ගැනද විශේෂ වන්නේ. ජය අංකය 6 වර්ණයේ විසිතුරු රෝස දිනය සිකුරාදා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේදී ලග්නාධිපති ගුරු 7 වැන්නේ නිවෘත්තව තවදුරටත් ගමන් කරන අතර මුල් දිනේම සඳුහා යෝග වීම ඔබගේ කීර්තියට වඩාත් ඉඩකඩ ලබා දෙනවා. උසස් අදහස් අන්‍යයන් වෙනුවෙන් කැපවීම ප්‍රවණතාවයන් ඇති කරනවා. ධනය මිශ්‍රඵල තත්ත්වයන් ඇති කරනවා. ශනික හෝ ඉක්මන් වියදම් තත්ත්වයන් පාලනය කරගන්න. රැකියාව අන්‍යයන් අතරේ විශේෂයෙන් කැපී පෙනෙන අතර අවධානයට ලක්වීමට හේතු ඇති වෙනවා. මුල් දින වඩාත් විශේෂයි. උපදේශන ගුරු දේශක තත්ත්වයන්හි වැඩි ක්‍රියාකාරී බවක් ගෙන දෙනවා. අධ්‍යාපනය ස්වයං අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට අවැසි මානසික ශක්තිය වඩාත් තහවුරු වෙනවා. 27 29 දිනවලදී වඩාත් විශේෂයි. චලිත විද්‍යා මනෝ විශ්ලේෂණ කේස්ත්‍රයන්හි හැදෑරීම් වලට විශේෂ වෙනවා. ගෘහසපත විවාහ යෝජනාවන් කෙරෙහි කතාබහ විලාසයන් වෙනස්කම් මෙන්ම නොදැනෙන ඉක්මන් ස්වභාවයන් බලපෑම් ඇති කරනවා. ගේදොර තත්ත්වයන් සාමාන්‍යයෙන් සැහැල්ලු බවක් දැනෙන අතර ඒ නිසාම ඉක්මන් හැඟීම් ඇති කරනවා. දරුවන්ගේ කටයුතු වලදී බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කරන බවක් පෙනෙනවා. සෞඛ්‍ය ඇස්වල හිසේ වියලි උෂ්ණාධික ස්වභාවයන් වලට තවදුරටත් ඉඩකඩ ඇති කරන්නේ නැහැ. ජය අංකය 3 වර්ණයේ රන්වන් දිනය බ්‍රහස්පතින්දා. ඉතින් මේ වගේම ලබන සතියේදී සතිය ලග්න පලාපලයේ සමගින් ඔබගේ ලග්නයට කොහොමද කියලා අරගෙන පැමිණෙනවා. ඒ ලද සැනින්ම නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.